ආයිබෝන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. දවසකින් ඔයාලා හම්බෙන්න ආවා වීඩියෝ එකකින්. අපි වගාව සෝදට සූදානම් වෙනකොට මම කලින් වීඩියෝ එකක් කරා. ඔන්න දැන් ඉතින් අපේ වගාව මාස 3ක විතර මිරිස් පැල දැන් ඉතින් තියෙනවා. පළවෙනි පොහොර මොලයක් දාලා අපි දැන් දියර පොහොර කාබනික දියර පොහොරකුත් යොදලා මේ පැල දැන් ඉතින් සාර්ථකව වැඩෙනවා. ඉතින් කියන්න ඕන බොහොම සන්තෝසයි වගාව දකින්නකොට. ඉතින් ගොඩක් කාලෙකින් ආවේ ටිකක් කාර්යබහුල වුණා වීඩියෝ දිගටම කරන්න බලාපොරොත්තු වුණත් මෙයාලා ඉතින් නිරෝගීව ලස්සනට වැඩෙනවා. ඉතින් ඇත්තටම කෘමි විසර්ජක දැලේ ප්‍රයෝජන අපිට හොඳටම ලැබෙනවා. ඉතින් මේ කන්නේ මොකද මේ කෘමි හානි බොහොම අවමයි. ඇත්තටම නැති තරම් ලස්සනට ඉතින් මෙයාලා වැඩෙනවා. හරි සන්තෝසයි දකින්නකොටත්. ඉතින් මේ මොඩු දවසේ වුණත් ඔන්න අද උදේම එන්න හිතුණා වගාවට. ඇත්තටම දකින්නකොට ගොඩක් ආසයි. ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා පුළුවන් නම් හැමෝම පුංචි ඉඩක හරි පටන් ගන්න වගා කරන්න. මනසට හරිම නිදහසක් දැනෙනවා. කොච්චර අපි කාර්යබහුල වුණත් මහන්සි තමයි. හැබැයි මෙයාලා ලස්සනට වැඩෙනවා දකින්නකොට ගොඩක් ආසයි. ඉතින් එහා පැත්තෙන් අපේ කොමඩු වගාව දාන්න සූදානම් වෙන ගමන් තමයි දැන් මේ ඉන්නේ. ඔයාලට පේනවා මගේ යාළුවෝ දෙන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා අපිත් එක්ක එකතු වෙලා. ඒ දෙන්න දැන් ඉතින් කොමඩු වගාව සකස් කරන්න වලවල් හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් කියන්න ඕන ඇත්තටම ගොඩක් සාර්ථකව කරගෙන යනවා අපේ දැන් මේ වගාවේ. අපි කන්න දෙකක්ම කොමඩු දැම්මා. ඉතින් කොමඩු දාලා මේ දැන් අපේ මේ පොලිතීන් එක පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. මේ කන්න දැන් අපි මිරිස් වගාවට පටන් ගත්තා ඉස්සෙල්ලාම වින්දු ජල සම්පාදනෙත් එක්ක යන ගමන්. ඇත්තට මම මේකේ කොමඩු වලවල් 2250ක් විතර හිටෙව්වා. මිරිස් පැල නම් ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා සාර්ථක හොඳ අස්වැන්නක් ලැබෙයි කියලා. ගොඩක් මහන්සියක් නැතුව සාර්ථකව කරන්න පුළුවන් වගාවක් තමයි ඉතින්. ඒ වගේම මේ කෘමි විසර්ජක දැල පොඩ හරි අපිට කරගන්න මේකේ කොටස් දෙකක් විදිහට තමයි සකස් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මට ඉක්මනට මේක ජල සම්පාදන කටයුතු කරගන්න පුළුවන් නිසා ඉතින් ඇත්තටම මාත් කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. මහත්යත් ඉතින් රාජකාරී කටයුතු වල ඉන්න නිසා එකහමාර වෙනකම් ඉස්කෝලේ වැඩ කරලා 2:30 3 වෙනකොට ඉතින් වගාවට ඇවිල්ලා ඉතින් කන කට්ටට ඇත්තටම මේ සතුටුයි මේ වගේ ලස්සනට වගාවක් දකින්නකොට. ඉතින් මේ මහන්සිය අමාරුව කොහෙන් යනවද කියලා දැනෙන්නේ මේ විදිහට තෘප්තියක් දැනෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මගත් එක්ක දිගටම සාර භූමි with teacher YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේ voice වල නම් පොඩි අපහැදිතාවයක් එනවත් දන්නෙත් නැහැ. බොහොම සැර සුළඟක් මේ දවස්වල අපිට තියෙනවා. ඉතින් ඉඳන්ම තමයි මම මේ රෙකෝඩින් එකක් කරන්නේ. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ආයුබෝවන් තෙරුවන් සරණයි.